දැන් කුකුල්ලු ගන්න වෙනවා ඔයා කොහොමද කන්ටැක්ට් කරගන්නේ? මගේ ඒකේ තියෙනවා. ෆෝන් නම්බරේ. ෆෝන් නම්බරේ කියන්න කොහොම වීඩියෝ එකට. 071 92 92 58 2 2 අපි මෙහි එනවනම් කොහෙන්ද කරන්නේ? මේ කියන්නේ පාර කොහොමද? ලොකේෂන් වෑරන්කඩ ඇවිල්ලා ඔයාලට කෝල් එකක් ගවන්න මේ නම්බරේට හරිනේ. පුරාම ඉන්න ඕල්ලා ඉල්ලන්න આવොත් නැති ඉන්නේ ඕන වර්ගයක් ඉන්නවනේ. ඔය ඉන්නේ තමයි තියෙන්නේ. ඔව්. දැන් බිස්නස් එකකට කරන්නේ ආසාවර මම හදන්නේ. ඒකට ඉතින් අරුවක් කරලා දෙනවා ඒක. මම පාරෙත් ඉන්නවනම් ඕන කෙනෙකුට ඇවිල්ලා ගන්න පුළුවන් ඔය ලොකේෂන් එකේනේ. ගංගුලටත් දෙනවනේ. කඩේ කෑම ප්‍රීම එක දෙන්නේ නේ. ඕක තමයි හොඳ කෑම එක. ඔය බිත්තර කෑම එකද බිත්තර කෑම එකද? ගංගුකොල්ලෝ කීයක් විතර ඉන්නවද? ඒ වගේ ඉන්නවනේ. කිලෝ 50ක් විතර ඉන්නේ. මේ ඉන්නේ කවඩි කුකුලේ. ඔව් ගෙනාවා. කවස්සේ? ගං කුකුලෝ සහ ගං කිකිලියෝ ඉන්නවා විකිණීමට වෑරංකඩ ඕන කෙනෙකුට ඇවිල්ලා ගන්න පුළුවන්. ලොකේෂන් ඔක්කොම ෆෝන් නම්බර් දාලා දෙන්නේ. මේ අයියාගේ තමයි සත්තුටි ගම්පාරේ වෑරංකඩ මේ ඔව් ගමුද බලන්න. පැරට් බීට් කුකුල අතර ගන්න. අපයි කකුල මොකක් කළාද? ඇඟිලි හැරියේ. එයාද හැබැයි දහම කකුල. නිකුත් නැහැ මම. එන සයිස් බාර කුකුල ගන්න පුළුවන්ද? ගන්න කොහොමද? ගන්න අමාරු කොටනවා බා. නෑ කොටන්නේ. අමාරු වෙන්නේ කොටනවා. කෙටුවත් මාකට තමයි. පැරට් බීට්ස්. ගාය වැඩි පොඩ්ඩක්. සෝනේ. නෑ කොටුවයි කියලා කියනවා. නෑ කිකිලි. මේ වයස කීයද මේ? ඔක රාවිලා අවුරුද්දක්. අවුරුද්දයි. අර කිකිලි කුකුල වයස. වයස නම් ඒක ගන්න. මේ අර කඩකනාත් සෙට් එක බලමුද? මේක පොඩක් කුකුල නාවන්න. නාවලා අර මං ඉතින් අල්ලගත්ත විදිහට අරලා අඬුව අරගෙන අඬුවෙන් හොඳ තට්ටු දෙක වෙලා අඬුවෙන් මෙහෙම ඒක තද කරලා ටක් කරලා බලන්න එක පටන් ගන්නවා. දවස් 24 යනකොට මේ අඬු ටික ලස්සනට එනවා පෙන්දී. මාසෙන් එනවනේ. ඔව් මාසයක තුල එනවා. එතකොට ලස්සනයි කුකුල. කුකුලත් කොටාගෙන. කඩකනාත් ටික අරගෙන සුදුලත් කොටාගෙන ගවන්නේ. අදයි මුං ගහනවා මුං ගහනවා. මූ කොටලාද උනාරනේ? මුං ගහනවා. ඌ ගහලා මැරුණා. මුං ගහනවා. පේනද කකුල මුං සයිස් ගහනවා කොහමද මුං ගහනවා මුං ඒක සිස්ටම් එක මුං ගහනවා. ගහලා දැන් කොයින ෆොටෝ නේ. මූණනේ. හොයි. ගාන මුං ගහ මේ කුකුලෙක් ගහලා හක්ක විතර මේ ජොයින්ට් එක කුකුලලා දෙනවා කුකුලෙක්. ඔය කිකිලෝ දෙන්නත් හොඳට ඉන්නේ. අරින්න බලන්න කෝඩු පොඩ. කෝඩු අරින්න බලන්න. දැන් නම් එළියට ආවට අවුලක් නැහැ. එළියට එනවනේ නේ. එළියට දාන්නේ නැහැ මම. දාන්නේ නැද්ද? එන ඔහොම ගමු. මේ සෙට් එකක් දෙනවනේ. සෙට් එකක් දෙනවා. මෙතන මේ කඩකනාත් කීයක් ඉන්නවද? කඩකනාත් තියෙනවා 7ක් විතර දාන්න හැබැයි ගිහලා තියෙනවා. එළියට තියෙනවා කුකුලයි කිකිලියෝ 9ක් ඉන්නවා. මම පැටව දෙන්න ඔක්කොම 7ක් දුකින් කිකිලියෝ. මේක උන්දනවා. ඔව් තුනක් තුන. එතන බ්‍රාහ්ම මුකුද කුකුලයි කිකිලියෝ දෙන්න.
කිකිලියෝ දෙන්න. දැන් විතර දාන්න නම් මෙයා මේ විතර පළවෙනි පාර දාලා දෙවෙනි පාරේ දැන් රැකලා ඉන්නේ. හ්ම්. අරක විතර දාන්න නම් කෑ ගහනද. ආකේ කර ගන්නවා. අරගේ මොකේද රකින්නේ මේ ගංගේ කිලියද්ද? දෙන්නෙක් කියනවා. මැෂින් එකේ නෙමෙයි කිකිලියන්ගෙන්ම තමයි රක්කන්නේ. මැෂින් එක රක්කන්නේ මම මැෂින් නැත්තේ. නම් ගහන්නේ මැෂින් එකේනේ. කොයි? පැටවලිය කියනවා මේක උඩ තමයි හිටියේ. හා. ඒක දැම්ම දැන් මේ අර පොඩි බොක්ස් එකේ තියෙන්නේ. නෑ එළි. අයර්ලා තින්නේ. බලමුද? මේක තමයි රකින්නේ. ඒකේ මොකද රකින්නේ? ගංගි කිලියන්නේ. ආ ගංගි කිලියන්නේ. ඒ රකින්නේ මේ ගම් පිටරද? ඒක විතර නම් මම එකක් නෑ ඉතින්. කොහොම කවලනේ? බාමා කරගෙන කොහොම කවල. ආ. මේකේ ඉන්න මේ පොරොපු කුළු ටිකක් දෙනවා. දැන් දෙන්නේ නේ. මේ කුකුලට වයස කීයක් ඇද්ද? මාස 5ක් විතර. මේකගේ මේ බොත්තම් තියෙනවා. ඒක තමයි ඉන්නේ බොත්තම් දෙරෙන්නේ නැහැ නිසා. මේ මොකද්ද මේ සිල්වර්ගේ මොඩල්ද නේ? මුගේ පෙන්ද උඩට තියෙන්නේ නේ. නෑ නෑ. ඉතින් ගල් කරමලේනේ. මුන් ටික දෙන්නේ. ටිකක් දෙනවා සෙට් කරනවා. බල්ලි වල. පැරට් බික්. මේ RIR සෙට් එක. උඩ ඉන්න කරබික් පෙටියක් කියන යටින් පිටුදක් කරබික්. පැරට් බික් දෙන්නේ ඉන්නවනේ. පැටව දෙනවද? ඒක එන්නේ වරුන් තාම ජීර්ණන්නේ. මේ මාස කීයේ පැටව මේ කට්ටිය අර යාර ආගයියාර ඔය අර ඔරිජිනල් එක අර මෙහි ආදන්න අර ආලියම් ෆාම් එකේ. ඔව්. ඒක මේ යාළුවෙක් ගැන මට මයියන් කෙනෙක් කෙනෙක් තමයි අයියා කෙනෙක් තමයි දුන්නේ. ඔව්. පොඩි පැටවද ගෙනාවේ? ඔන්න අම්පාරේ විසිතුරු කුකුල් හොයන අයට ඉන්නවා පැරට් බීට්‍රූට්. පැරන් කටකොට තමයි පාම් එක තියෙන්නේ. අපි පාම් එකේ නමත් අහලා දැනගමු. මේ වාගේ මේ පාම් එකේ නම කියන්නකෝ. අම්පාර රෝස්ටර් බීඩ්. අම්පාර රෝස්ටර් බීඩ්. පැරන් කටකොටනේ. මේක තාම වයසත් අඩුයිනේ. වයසක් කියන්නේ නැහැ. ඒක කුවාදක් කියන්නේ නැහැ. මුන් කොටන පොඩ්ඩ එහෙම කොටන මාර ගහලි ගන්න. ඉතින් කොහොමද කරන්නේ? ඔව් මං අරු ගෙනාවේ නෑනේ. ඉන්නවා එළිය ඉන්න හොඳ කිරි කතරද. හොඳ මේ වයස අඩුයි. අරු ගෙනාවුවා මාරු කරගමු. මේ මාමා මේ රවුල්ලාර කිකිලියෙක් ඉන්නවා. අර කරගත්ත ගානේ. කඩගනත් එක්කුත් ඉන්නවා මේ. ඔව් හරියට තියෙනවා. රවුල්ලාර. ඔයා මේ බ්‍රාහ්ම ගෙනාවේ බසීර්ගෙන්ද? නෑ ඕන වරින් ගෙනා. වරින් ගෙනා. එහෙම ලොකුවට ගන්න නෑ. මම තාත්තෙන් කෑමේ අපිලා දාලා. හරි නෑ. හරි කරන්නේ තියෙන්නේ. ඇගේ දැන් මෙහෙ අතු නෑ.